ඔයාගේ ජීවිතේත් ඔබේ සිහින බලාපොරොත්තු වෙනුවෙන් රැයක් දවාලක් නැතුව කැපවෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනික කටයුත්තක් වෙනුවෙන් ඔබේ උපරිම ශ්‍රමය යොදලා ඔයා කැප වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ කවුරු හෝ කොහොම තැනක හිටියත් නිකමට කල්පනා කරලා බලන්න මෙන්න මේ ගැන ඔයා මොහොතකටවත් ජීවිතේ කොයිම වෙලාවක හරි හිතලා හරි දැනිලා හරි තියනවද කියලා. නිකමට හිතලා බලන්න අදින් වසර 100කට පස්සේ මොන වගේ වෙලා තියෙවිද කියලා. ඒ කියන්නේ අද අපි ඉන්නේ 2025 2125 වෙනකොට අපි මේ ගත කරන ජීවිතය අපිට මේ ලැබිලා තියෙන දේවල් අපිට මේ උදා වෙලා තියෙන දේවල් අපි මේ ළඟා කරගෙන තියෙන දේවල් සහ අපි මෙච්චර වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා අපි හදාගෙන තියෙන දේවල් මොන වගේ වෙලා තියෙවිද? ඔබේ නම, ඔබේ තත්වය, ඔබේ තාන්න මාන්න සියල්ල මොන වගේ තරම් දේවල් ටිකක් අපි ගාව ඉතුරු කරලා තියෙවිද? නිකමට හිතලා බලන්න 2125 වෙනකොට අදින් වසර 100කට පස්සේ එදාට අපි ඥාති මිතුරන් සියල්ල සමග ඔබත් මමත් මිහිදන් වෙලා ඉඳීවි. ඔබ බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනගාගත් ඔබගේ නිවෙස්වල ආගන්තුකයන් ජීවත් වෙන්න පටන් අරන් තියේවි. සමහර විටක අද ඔබ ගොඩනගාගත් සියල්ල ඔබේ වත්කම් හරකබාන මේ හැමදේම ඔවුන් සතු වෙලා තියේවි. අපෙන් පැවත එන අය අප කවුද කියලාවත් නොදැන ඉඳීවි. අපි ගැන මතකයක්වත් ඉතුරු වෙලා නැති වේවි. අපි කීයෙන් කී දෙනාටද අපේ සීයාගේ තාත්තව මතක? අපි මැරුණ දවසට ඒක තවත් වසර කිහිපයක් යනකම් විතරක් මතකයක් විදිහට ඉතුරු වෙලා තියේවි. එතනින් පස්සේ කාගේ හරි පොත්‍රාක්කයක ඔයාගේ මගේ පින්තූරයක් විතරක් කොහේ හරි තැනක ඉතුරු වෙලා තියේවි. එතනිනුත් වසර කිහිපයකට පස්සේ ඒ පින්තූරෙත් භාවිතයෙන් ඉවත් කළා දානවා. අයින් කළා දාන තැනට වැඩ සිද්ධ වෙනවා. ඉතින් මොහොතක් ඉඳගෙන කල්පනා කරලා බලන්න රැයක් දවාලක් නැතුව හැල්මේ දුවන ජීවිතයේ ඉස්සරහා මොනවද ඔබට කරගෙන තියෙන්නේ කියලා. ඇතිතරම් ගොඩ ගහනවා වෙනුවට ඇතිතරම් රැස් කරනවා වෙනුවට ජීවිතයේ වර්තමානයේ ලැබිලා තියෙන සතුට විඳින්න පටන් ගන්න. එහෙම නැත්තම් සතුට කියලා මහා අමුතු සිහිනයක් විතරක් ඉතුරු වෙලා තියේවි. ජීවිතයේ ඔබ හොයපු සතුට කිසිම දවසක නැවත ඔබ ගාව නොලැබෙන්න ඉඩ තියෙනවා. ලැබිච්ච අවස්ථාවේ ජීවිතය විඳින්න පටන් ගන්න.